සුබ දවසක් යාළුවෝ හැම දිනාටම. ඔන්න අපි අද අරන් ආවා සුපිරි ඔෆර්ස් ටිකක් එක්ක සුපිරි කෑම සෙට් එකක්. මේවා ඔක්කොම හම්බෙන්නේ ඔයාලට සිංගි හබ් එකෙන්. ඒ සබ් එක කොහොමද? 14 ඉන්ච් එක. ආයි කියන්නේ. 14 ඉන්ච් එකට කොහොමද මික්ස් එකක් දාන්න. ලක්ෂේ එකයි. අර චීස් එකයි ටිකට් එකයි. ආ කියන්නේ. ඔක්කොම ලොකු වෙලා තියෙන්නේ. ප්‍රයිස් එක ලොකු වෙනවා. ලොකු වෙනවා. එතරයි. බර්ගර්ස් කොහොමද? බර්ගර් තියෙනවා පොඩා. පස්සියම ගොඩාක් අපි තාර කියා එකක් තරන් ගියා. තිබ්බද? මේක අරන් ගියේ. මොනවද තිබ්බද? සුපිරි නැත්නම් ඉන්නේ ආයේ. ආයේ වීඩියෝ එකක් කරන්න. බර්ගර් 3ක් යනවා ඔෆර් එක. ඒක පුංචි යනවා. 3ක් යනවා. හරි වාගේ දාන්න. ඔයාලගේ මේ ඔෆර්ස් ටික දිගටම යනවා. අපි මාරු කරනවා කොහොමද? මාරු කරනවද? මේක තියෙනවා දැන් නෝම් ඉවර ගන්න තියෙනවා. තව ඔෆර්ස් එනවා. wow guys ඔන්න බලන්න කෑම සෙට් එක. ලොකුම ලොකු චීස් කොත්තුවක්, ක්ලබ් සෑන්ඩ්විච් තියෙනවා, බර්ගර්ස් තියෙනවා, 14 inch සබ්මරීන් එක. මම පෙන්නන්න මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මෙතන එක පැත්තක තියෙනවා ක්‍රිස්පි චිකන්, ඉස්සෝ, තන්දූරි චිකන්. මේ තියෙනවා තවත් සුපිරියා චිප්ස් එක චිකන් මික්ස් එකක්. මේ කෑම ටිකේ ඔක්කොම ප්‍රයිස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒකම වීඩියෝ කියන අතරේ ඔයාලට එකින් එක මම කියන්නම් ප්‍රයිස් කොහොමද කියලා. ඇත්තටම මෙහෙම ඔෆර්ස් දෙන තැනක් වෙන කොහෙවත් නම් සෙට් වෙන්නේ නැහැ. කෑමත් පට්ට රහයි ගිහිල්ලා අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. සුපිරියක් කියන්නේ සුපිරියම තමයි. සිංගි හබ් එක තියෙන්නේ කොළොන්නාවේ KFC එක පහු කරගෙන එද්දී IDH road එකේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ සිංගි හබ් එක තියෙනවා. මේවා පට්ට ඔෆර්ස් guys. must try අනිවාර්යෙන්ම ඔයාලා try කරන්න ඕනේ. කොළොන්නාව අවට කෙනෙක් නම් අනිවාර්යෙන් try කරන්න. අපි දිවුලි පිටින් ඉඳන් ගියා සිංගි හබ් එකෙන් කාලා බලන්න. අනිවාර්යෙන් try කරන්න. සුපිරි ස්ටාෆ් එකක් ඉන්නේ. ඔයාලට ඕනි විදිහට කස්ටමයිස් කරලා මං හිතන්නේ කෑම ටික හදා ගන්න පුළුවන්, ගන්න පුළුවන්. මෙහෙම කෑම ගොඩක් ඔයාලට කොහෙන්වත් මේ වගේ ඔෆර්ස් එක කන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ගිහිල්ලා try කරන්න ඕන. ඉතින් මේකේ මෙයාලගේ ඔෆර්ස් ගැන විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එයාලගේ ලොකේෂන් එක දාලා තියන්නම්. එයාලා ටෙලිෆෝන් නම්බර්ස් ඔක්කොම දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කෝල් එකක් දීලා යන්න. ගිහිල්ලා try කරලා බලන්න. එයාලා හවස 3 ඉඳලා රෑ 11 වෙනකන් වගේ එයාලගේ සර්විස් එක තියෙනවා. ඉතින් try කරලා බලන්න. කෝල් එකක් දීලා යන්න. අවතක් කරන්න එපා. මොකද පට්ට බිසි මේ වෙලාවට හවස 5 වෙලා ගියා කියන්නේ පට්ට බිසි. අපි try කරලා බලමු මේ කෑම වල රස කොහොමද කියලා. මුලින්ම අපි යන් චීස් කොත්තුවට. චීස් කොත්තුවේ ඔයාලට පේනවා ඇති මේ චිකන් පීසස් උඩින් ලං කරලා පෙන්නන්න. මේ තියෙන යාලගේ රසම රස චීස් කොත්තුව මේ ඔන්න බලන්න guys කොහොමද කියලා. අපි එනම් මේකෙන් try කරලා බලමු කොහොමද කියලා. wow සුපිරි හොඳ ක්‍රීමි ගතියට හොඳ ජූසි ගතියට තියෙනවා. මම හිතන්නේ චීස් කොත්තුවකුත් සාමාන්‍යයෙන් මේ වගේ ගානකට 4-5 දෙනෙකුට කන්න පුළුවන් විදිහට මේ වගේ පෝෂන් එකක් එක්ක කොහෙන්වත් හම්බෙයි කියලා. අනිවාර්යෙන්ම ඔයාලා යන්න ඕන. එහෙම කනවා නම් සිංගි හබ් එකට. කොහොමද? මාන විදිහට සොෆ්ට් එකක් තියෙනවානේ. අර පොත්තු කෑනේ මේ කහය ගතිය වගේ වෙලාවල් තියෙනවානේ චීස් පොත්තු උන. මේකේ මාන ක්‍රීම් ගතියයි අරිම සොෆ්ට් ගතියයි. උදේ ජීසේ මැට් කරලා දිනවා. අනික තව දෙයක් එයාලා මේ පර්ණේවා තියාගෙන දෙන්නේ ඒව මුකුත් නැහැ. එදිනෙදා දවස ගාන ගෙනල්ලා ෆ්‍රෙෂ් පීට තමයි හැම එකක් දෙම දෙන්නේ. චිකන් උනත් කල් තියාගෙන ෆ්‍රිජ් වල දාලා
පරණ කර දෙන්න එදා ගෙනාව එදා ඉවරයි. කෑම වල රස මේන්ටේන් වෙන්නේ ඒ හින්දා පරණ කෑම නෙමෙයි. ඔක්කොම අලුත් කෑම එදා දවසේ හදනේවා තමයි. එදා දවසේ ඔයාලට ගිහිල්ලා බලාගත්තා හිතන මොනතරම් බිසිද මිනිස්සු කොච්චර එනවද යාළගෙන් කෑම ගන්න කියලා. අනිත් එක දෙයක් මට හිතුනේ යාළගේ මේ මයොනයිස් එකෙන් කෑම වල රසය තවත් වැඩි වැඩි වෙනවා වෙනවා. කියලා මයොනයිස් එක මාර රසයි මම හිතන්නේ හෝම් මේඩ් එක. හෝම් මේඩ් මයොනයිස් එකක් යාළගේ තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ try කරලා බලමු මේ ක්ලබ් සෑන්ඩ්විච්. ක්ලබ් සෑන්ඩ්විච් එක. අපි කලින් මේක try කරා. ඒක නිසා Wow. අපි ආපහු try කරලා බැලුවේ. වව් කියලා තමයි කියන්න තියෙන කන්න කලින්ම මට. මොනවද මං කියන්නේ? wow guys පට්ට. ඔයාලා බලා ගන්න පුළුවන්. ආයෙ නිකන් මේ චිකන් කෑලි බොරුවට දාලා නැහැ නේ. සමහර ලාවට අපි දැන් ක්ලබ් සෑන්ඩ්විච් එකක් ගත්තොත් එළවලු තමයි පිටලා එළවලු මේකේ මුකුත් නැහැ. මේ මස් වැටෙන්න තියෙන්නේ. කද්දි එළියට පයින්නවා මස්. කාලා බලන්න කොහොමද කියලා. ආයෙ බලන්න දෙයක් නැහැ. ඉතින් සුපිරියක් තමයි. කොහොමද? මේ මස් මේ ක්ලබ් සෑන්ඩ්විච් එක මේ දෙකම වෙන්නේ රුපියල් 490යි. පට්ට වටිනවා පට්ට වාසි. මම මේ වීඩියෝ එක පුරාම කියන්නේ හැමෝටම ගිහිලා ආලා බලන්න කියන එක තමයි. ඒ තරම් සෙට් වෙන ඒ තරම් මේ වගේ ගානකට සෙට් වෙන තැනක් කොහෙවත් නැහැ. අර සෙට් වෙන දැන් තියෙනවා ගානත් ගොඩක් වැඩි. දැන් මෙතන ගානේ හැටියට කොහොමද? ඊට පස්සේ අපි මේ බර්ගර් එක try කරලා බලමු. මෙන්න බර්ගර් එක. ක්‍රිස්පි චිකන් බර්ගර් එකනේ. ඒකෙත් ඒ වගේම චිකන් හොඳටම ඇඩ් වෙලා තියෙනවානේ. මාරයි guys. ඇත්තටම පට්ට. මොකද කියන්න තියෙන්නේ? මොකද කතා කරගන්නත් බැරිද? සුපිරියක් guys සුපිරියක්. අපි ළඟ try කරලා බලමු මෙන්න මේ chips එකයි chicken එකයි. ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. යටම තට්ටුවේ තියෙනවා මොනවාද? යටම තියෙන්නේ french fries. French fries තියෙනවා යටම ඊට පස්සේ මේ guys මේ උඩින් තමයි chicken prawns add කරලා තියෙන්නේ. ඊට උඩින් sauce add කරලා තියෙනවා. එකම දෙයයි කියන්න තියෙන්නේ මේක කන්න ගත්තොත් නවත්ත ගන්න හරි අමාරුයි ආ. ඇබ්බැහි වෙන සුළුයි. හරි. අපිත් මේ හොයාගෙන ගියේ එකයි. ගියේ දෙවෙනි දවසේ පළවෙනි දවසේ අපේ ෆුඩ් රිවිව් එකක් ඇත්තටම ගේන්න බැරුණා. දෙවෙනි දවසේ හොයාගෙනම ගියේ අනිවාර්යයෙන්ම මේකේ ෆුඩ් රිවිව් එකක් අපි ගේනවායි කියලාමයි. අපි try කරලා බලමු මෙන්න මේ සබ්මැරින් එක. යෝධ සබ්මැරින් එක. කඩලා තමයි ගැලක් කන්න වෙන්නේ. කඩලා කන්න වෙන්නේ. කන්න බෑ. නිකන් නෙමෙයි දාන්නේ ජම්බෝ ප්‍රෝන්ස් ආ. මේ ක්‍රිස්පි චිකන් එක. නැද්ද ජම්බෝ මම මේක තුනකට කඩන්නම්. නැත්තම් කන්න අමාරුයි. මෙන්න තියෙනවා මැද මේ ප්‍රෝන්ස් ආ
ප්‍රෝන්ස් එක අපි දෙමු කාලා බලන්න වාට. ආ මේක try කර මම තන්දුරි කාලා බලන්න. මේකේ තියෙන්නේ මම පැත්තෙන් කාලා බලන්න. පයින්නවා මේ. ඔයි. දුපිරියා තන්දූරි එකත් සුපිරි කොහමද ප්‍රෝන් එක? නියමයි. බලන්න ප්‍රෝන් වලින් මාත් යාලා කාලා බලන්න මේකෙන්. wow සුපිරි. යන්න කාලා බලන්න කමෙන්ට් එකක් දාන්න කාලා බලලා හොඳද නැද්ද කියලා. හොඳ නැහැ කිව්වොත් නම් ඉතින් වැඩක් නැහැ. මේ වගේ කානකට හොඳ නැහැ කියන්න නම් කවුරුත් නැහැ මං හිතන්නේ. කෑම ඔක්කොම හොඳයි කියලා තමයි කියන්න දෙන්නේ. යාළුවා විදියට. කෑම ඔක්කොම හොඳයි. තව අපි try කරන්න තියෙන වර්ග කීපයක්. එයාලගේ hot dog තියෙනවා. එතකොට shawarma තියෙනවා. fried rice තියෙනවා. ඒ වගේ අපි try නොකරපු කෑම වගේක් තව ඉස්සරහට වීඩියෝස් වලින් අරන් එන්නම්. අපි ඊළඟ පාර වීඩියෝ එක අපි එතන ඉඳන්ම කරමු. නැත්තම් මේ වගේ එතන ඉඳන් ඒ කරත් තමයි vibe එක එන්නේ නේ. අපි ඒ වගේ වීඩියෝ එකක් ඉස්සරහදී අරන් එන්නම්. එහෙනම් ඔයාලත් මෙතනට ගිහිල්ලා සිංගියා මතක තියාගන්න කොළොන්නාවේ KFC එක පව කරන් එද්දි IDS road එකේ තමයි සිංගියා එක තියෙන්නේ. ලොකේෂන් දාන්න ගිහිල්ලා බලන්න. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් තවත් රසබර තැනක් ඔයාලට ඉස්සරහදී අරන් එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.